Hello guys, ඔන්න අදත් මම ගාවේ ග්‍රෑඩි වීඩියෝ එකක්. ඉතින් අපි අද ප්ලේ කරලා බලමු මොකද්ද කරන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ ග්‍රෑනිව හිර කරන්න. ඉතින් අපි චාන්ද්‍ර ගෑණි නොන්ටි කරන වීඩියෝ එක මම වීඩියෝ කරලා ඉවරයි. ඒක හැබැයි අපි දැම්ම කියන්නේ මොකද කිව්වොත් තව ටික දවසක් යනවා. අපි ගිහලා බලමු. අද ඉන්නේ කියලා ඉස්සර චුට්ටක් එළියට පැනලා බලමු. ඔව් සලා සුට්ටක් යන්න කලින් දෙකද කාඩුවක් තියෙනවා අතට මගේ පස්සේ පේනවනේ. ඔන්න බෙල් එක චුට්ටක් අපි සාද්ද කරගමු. පස්සේ ග්‍රෑනි එනකොට පයින් දොරාරන සද්ද එනවා කියලා අපි බලමු. ඇරුවා අම්මෝ වීඩියෝ මට සිරි තාම යනවා. කිසි ගානක් නැහැ. අවුලන්නේ අපි යන් හිමින් සිරු යන්න පොත තිබ්බ ඔය ආච්චි නිදහස් කරන පොත. අන්න බෙල් එක වැදුනානේ ඉතින්. ඉතින් මචං වෙනදාට වෙපන් කීයක තියෙනවද මෙතන? අද අඩුවක්. ඉතින් අපි යට චුට්ටක් රිංග ගමු ග්‍රෑනිගේ සද්ද වෙච්ච හින්දා. මොකද හිතන්නේ ග්‍රෑනි යන්න ඇතිනේ. අපි එන එළියට යන්න. ඉතින් අපි බේස්මන්ට් එකට යන්න ඕනේ. තානම් බෙල් එක වැදුනා. බේස්මන්ට් එකේ පොඩි වටයක් එහෙම ගහලා පයින් බජුට් අයින අපිට දැක්කනේ මිනිස්සු මර පුලේ ඔය තියෙන. ගලක් වැටෙන්නේ නෑ. හරි අපි බලමු. මෙතන තමයි අපි ග්‍රෑනිව හිර කරන්න යන්නේ. හරිද? ඇහෙන සද්ද ගණන් ගන්න එපා මොනවා හරි ඇහෙනවා නම් ඔය පොඩි ළමයි අඬන සද්ද හිටන් එනවා. ඉතින් අපි ඔතෙන්ට ගිහිල්ලා පොඩි සද්දයක් දාන්න ග්‍රෑනි එනවා. එතකොට අර කතරලා සද්දෙට ඔන්න ඔහම ග්‍රෑනි ගියා පොඩි හතල් කැපක් ගමු හිර කරා. ඉතින් මචං ග්‍රෑනිට එන්න පුළුවන් අපි පොඩි දුමකුත් යවමු. හරි එහෙනම් අදට මම වීඩියෝ එකෙන් සමවරගෙන ඉන්නවා. එහෙනම් තව වීඩියෝ එකකින් අපි චාන්ද්‍ර ගෑණි නොන්ඩි කරලා වෙපන් කී එකේ වෙපන් එකේ විඩි තියෙන එක. අර පස්සේ දවසක මම වීඩියෝ එකකින් ගියම එහෙනම් බලාගෙන ඉන්න. ගිහින් එන්නම් බයි.